මම පෙදෙන හැමෝටම ආයිබෝවන්. හරි. මම අදාලේ ඔයාලා කියවනේ වාක්‍ය රීති ටික උගන්වන්න කියලා නේද? එහෙනම් ගණිත ගැටළු සාකච්ඡා කරන ක්ලාස් එකේ ඒවා උගන්වන්න වෙලාවක් නැහැ. මං හිතුවා මම පුතාලට මේ නිවාඩු සති දෙකේ වාක්‍ය රීති ටික උගන්වලා වීඩියෝ ටිකක් දාන්න. එතකොට ඔයාලට පහසු වෙලාවට බලන්න පුළුවන්. හරිද මම පුතේ වාක්‍ය රටාව උගන්වන්න කලින් මම හිතුවා මෙන්න මේ උක්තානුක්ත පද කියන්නේ මොනවද කියලා දෙන්න ඕනේ කියලා. හරිද? වාක්‍යයක අවසාන ක්‍රියාව කරන කර්තෘ ඉන්න ඕනේ හැම වෙලාවෙම උක්තව. නම් වාක්‍යයක ක්‍රියාපදය කරන කෙනා උක්ත පදයක් වෙන්න ඕනේ. හරිද? එහෙනම් වාක්‍යයක ආඛ්‍යාතය එහෙම නැත්නම් ක්‍රියාපදය කියනවා. එහෙනම් ක්‍රියාපදය කරන කර්තෘ සෑම විටම උක්තව තියන්න ඕනේ. එහෙනම් මම පුතේ වාක්‍ය රීති ටික ඉගෙන ගන්න කලින් උක්ත පද මොනවද අනුක්ත පද මොනවද කියලා ඉගෙනගෙන ඉන්න ඕනේ. හරිද මම පුතේ? එහෙනම් ඔන්න මම අද ඔයාලට කියලා දෙන්නේ පුරුෂ ලිංග ඒකවචන උක්තානුක්ත පද. හරිද? ඔන්න එහෙනම් පුරුෂ ලිංග ඒකවචන පුතේ උක්ත පද ස්වරූප දෙකක් තියෙනවා. ඒකයි ටීචර් උක්ත පද කොලම් එකේ දෙකකට බෙදුවේ. එහෙනම් ඔන්න අනුක්ත පදත් ස්වරූප දෙකක් තියෙනවා. හරිද මම පුතේ? එහෙනම් ඔන්න අපි බලමු පළවෙනි පදේ මොකද්ද පුරුෂ ලිංග ඒකවචන? මම ලියනවා ගොවියා කියලා. එහෙනම් ගොවියා කුඹුරට යයි. යන්නේ කවුද මම පුතේ? ගොවියා. එහෙනම් ක්‍රියාපදේ කරන කෙනා අපි කර්තෘ කියනවා. මෙන්න උක්ත පදයක්. ගොවියා කුඹුරට යයි. එහෙනම් ඒ වාක්‍ය හරි. තව එකක් තියෙනවා උක්ත පදයක්. මොකද්ද? එක් ශබ්දයෙන් ඉවර වෙන. එහෙනම් ගොවියෙක්. එහෙනම් ගොවියෙක් කියන්නේ උක්ත පදයක්. ගොවියා කුඹුරට යයි. ගොවියෙක් කුඹුරට යයි. එහෙනම් මේ වාක්‍ය දෙකම හරිමයි පුතේ. එහෙනම් මොකද්ද මේ ගොවියා ගොවියෙක් කියන එකේ අනුක්ත පද දෙක? ඒක ඉවර වෙනවා එක්කු ශබ්දයෙන් අකු ශබ්දයෙන්. හරිද? එහෙනම් මොකද්ද? ගොවියෙකු 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 ගොවියෙකු. එහෙනම් මොනවද පුතේ? උක්ත පද දෙක ගොවියා ගොවියෙක්. අනුක්ත පද දෙක ගොවියෙකු ගොවියෙකු. එකු ශබ්දය අකු ශබ්දය. එහෙනම් හරි ලේසි අනුක්ත පද දෙක මතක තියාගන්න. ඌ ශබ්දයෙන් ඉවර වෙනවා. කු අකුරෙන් ඉවර වෙනවා. හරිද? එහෙනම් ගොවියා ගොවියෙක් උක්ත පද, ගොවියෙකු ගොවියෙකු අනුක්ත පද. කු අකුරෙන් ඉවර වෙනවා අනුක්ත පද දෙක. නේද? හරි ලේසි එක මතක තියාගන්න. තව එකක් අපි ලියමු. නායකයා. එහෙනම් මම පුතේ එක් ශබ්දයෙන් ඉවර වෙනවා එක උක්ත පදයක්. එහෙනම් නායකයා නායකයෙක්. නායකයෙක්. එහෙනම් නායකයා සිසුන් මෙහෙයවයි. නායකයෙක් සිසුන් මෙහෙයවයි. මේ දෙකම හරි. මෙහෙයවන්නේ කවුද? නායකයා. එහෙම නැත්නම් නායකයෙක්. උක්ත පද දෙක. එහෙනම් කොහමද කු අකුරෙන් ඉවර කරන්න ඕනි අනුක්ත පදය? එක්කු ශබ්දයෙන් අකු ශබ්දයෙන්. එහෙනම් නායකයෙකු නායකයෙකු. නේද? ඊට පස්සේ නායකයෙකු. හරිද බබද? එහෙනම් නායකයා නායකයෙක් උක්ත පද දෙකක්. නායකයෙකු නායකයෙකු අනුක්ත පද.
තව එකක් අපි ගමු. කුරුල්ලා. එහෙනම් කුරුල්ලා අහසේ පියාඹයි. පියාඹන්නේ කවුද? කුරුල්ලා. එහෙනම් වාක්‍ය හරිය යුක්තයි. එහෙනම් තව උක්ත පදයක් තියෙනවා එක් ශබ්දයෙන් ඉවර වෙන. මොකද? කුරුල්ලෙක්. කුරුල්ලෙක්. මම පුතාලා හිතන්න බලන්න දැන් අනුක්ත පද දෙක කොහොමද ඉවර වෙන්නේ? මම කිව්වා එක්ක ශබ්දය අකු ශබ්දය. එහෙනම් කුරුල්ලෙකු. කුරුල්ලෙකු. ඊතර එක කුරුල්ලකු. කුරුල්ලකු. හරිද? එහෙනම් ඔන්න කුරුල්ලා කුරුල්ලෙක් උක්ත පද දෙක කුරුල්ලෙකු කුරුල්ලකු අනුක්ත පද දෙක කෝ වකුරෙන් ඉවර වෙලා තියෙනවා අනුක්ත පද දෙක. එහෙනම් ඊ තව එකක් බලමු අපි. බල්ලා. බල්ලා සඳට බුරයි. බුරන්නේ කවුද? බල්ලා. එහෙනම් උක්ත පදයක්. එහෙනම් මේක බලන්න එක් ශබ්දයෙන් කොහොමද ඉවර කරන්නේ? බල්ලෙක්. එහෙනම් බල්ලෙක් සඳට බුරයි. බල්ලා සඳට පුරයි. එහෙනම් වාක්‍ය දෙකම හරිමයි පුතේ. එහෙනම් එකු ශබ්දයෙන් අකු ශබ්දයෙන් නැත්නම් කෝ අකුරෙන් ඉවර කරන්න ඕනේ අනුක්ත පද දෙක. එහෙනම් බල්ලෙකු අනුක්ත පදය අනිත් එක බල්ලකු. බල්ලකු. හරිද? හරි. තව එකක් බලමුද අපි? මිනිසා. මිනිසා පොළට යයි. එහෙනම් එක් ශබ්දයෙන් ඉවර වෙන උක්ත පදේ මොකද්ද මයි පුතේ? අනේ මිනිසෙක්. මිනිසෙක්. මිනිසා පොළට යයි. මිනිසෙක් පොළට යයි. වාක්‍ය දෙකම හරි. මේ දෙකම උක්ත පද. එහෙනම් අනුක්ත පදේ කරන්නේ කොහොමද අපි? එක්ක ශබ්දය දාලා හදන්න බලන්න. මිනිසෙකු. ඊළඟ මිනිසකු. මිනිසකු. එහෙනම් මයි පුතේ දැන් බලන්න බෝඩ් එක තියා හැමෝම එනවා ඔන්න අනුක්ත පද ඉවර වෙනවා කෝ අකුරෙන්. එකු ශබ්දය අකු ශබ්දය. එහෙනම් උක්ත පදය ගොවියා ගොවියෙක් එක්. එහෙනම් ඔබ ලේසිම ක්‍රමේ එකු මතක තියාගන්න ඕනි ශබ්ද. එහෙනම් එක් වලින් ඉවර වෙනවා උක්ත පදය. එකු ශබ්දයෙන් ඉවර වෙනවා අනුක්ත පද. තේරුණාද? එහෙනම් බලන්න චුට්ටක්. ගොවියා ගොවියෙක්, නායකයා නායකයෙක්, කුරුල්ලා කුරුල්ලෙක්, බල්ලා බල්ලෙක්, මිනිසා මිනිසෙක්. මෙන්න මේ උක්ත පද තමයි අපි වාක්‍යයක අවසාන ක්‍රියාපදයට අනුව තියනවා නම් තියන්න ඕනි. නේද? අනිවාර්යයෙන්ම එහෙනම් අවසාන ක්‍රියාපදයේ කරන මේ කර්තෘ උක්ත පදයක් වෙන්න ඕනි. මම පුතේ මේ අනුක්ත පදත් වාක්‍යවල ලියනවා. ඒ කොහොමද අනුක්ත පද කොතෙන්ද යෙදෙන්නේ කියලා මම ඉස්සරහට වලට කියලා දෙනවා. දැන් මතක තියාගන්න වාක්‍යයේ අවසාන ක්‍රියාව කරන කෙනා මේ උක්තව තියන්න ඕනේ. තේරුණාද? එහෙනම් ඔන්න අනුක්ත පද වලට ලේසිය මතක තියාගන්න. කෝ අකුරෙන් හැම එකකම ඉවර වෙලා තියෙන්නේ. එකු ශබ්දය අකු ශබ්දය. තේරුණාද? හරි. එහෙනම් බලන්න. තමන් කියන නළුවා කොහොමද දන්නේ? නළුවා නළුවෙක් උක්ත පද දෙක. එහෙනම් නළුවෙකු නළුවකු. හරිද? අශ්වයා අශ්වයෙක් අශ්වයෙකු අශ්වයකු. ඊළඟට ලේඛකයා ලේඛකයා ලේඛකයෙක් ලේඛකයෙකු ලේඛකයෙකු. නේද? තව ඇතා ඇතෙක් ඇතෙකු ඇතකු.
හරිද මම පුතේ එහෙනම් ඔයාලා මේක ලියාගෙන මය පුතාලා පුරුෂ ලිංග ඒක වචන 10ක් 15ට තව ලියන්න ඕනේ මේ ටේබල් එක 15ට දික් කරලා. තේරුණාද? 10ක් ලියන්න ඕනේ තව. 1 2 3 4 ටීචර් 5යි දීලා දෙන්නේ. ඔයාලගේ 10යි ඔක්කොම ඒතර ටේබල් එකේ තියෙන්න ඕනේ 5. තේරුණාද? ලියන්න නැතුව මතක හිටින්නේ නෑ. අපි හොඳ ලියන්න ඕනේ තව. ඊට පස්සේ මම පුතාලට ඕන වෙලාවට මතකට එනවා ඉක්මනටම උක්තානුක්ත කියන්නේ පද මොනවද කියලා. තේරුණාද? හරි මම පුතාලා මේක ලියා ගන්න. තව වචන 10ක් 15ට ලියන්න ඕනේ. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ ස්ත්‍රීලිංග ඒක වචන උක්ත පද සහ අනුක්ත පද මොනවද කියලා. හරිද මම පුතේ? එහෙනම් හැමෝටම ආයුබෝවන්. අද දවසේ වීඩියෝ එක මම ඉවර කරනවා.